මට ඇත්ත කියපන් මල්ලි. දැන් මොකಾದ උඹට අර වෙඩි තිබ්බ වඳුර? මොන වෙඩිද අනේ? ඕගොල්ලෝ මේ වලිගි පාගෙන. මම යනවා. මේ මොකද්ද ඒතර අර පුංචි හාමුදුර ගහපු කතාව? ඒක ඇත්ත. මොකටද බං ඒ වගේ අලුකුත් තේරු වැඩක් කළේ? ඒක අලුකුත් තේරු වැඩක් නෙමෙයි. ඒක කරේ මං හිතාමතාමයි. කොහොමත් තු මැරෙනවා නම් මං ඒත් කැමති. හරි හරි දැන් එව්ව වැඩක් නැහැ. අනිත් කාරණේ. දැන් ඔබ මොකද්ද මේ අක්කත් එක්ක තියෙන ඔරොප්පුව? ඇයි හැම වෙලේම අක්කට අපහාස කරන්නේ? එවෙති යාගෙන් අහගන්න. මොනවද මගෙන් අහන්නේ? හැම දෙයකටම උදව්වට හිටියේ මං. අන්තිමට මම්ම තමයි මුගේ අපහාස ඔක්කොම විඳින්න ඕනේ. එතකොට මං විතරයි අපහාස කරේ. ඔයා අපහාස කරේ නෑ. මම මොනවද කරපු අපහාස? ඇයි කිව්වේ? චූටි මණික මට ගැලපෙන්නේ නෑ. මම රස්සාවකුත් නැති ඉගෙනීමකුත් නැති නිකම්ම නිකන් නිකමෙක් කියලා. මගේ දුවෙක් නම් මං කවදාවත් උඹ වගේ එකට දෙන්නේ නෑ. එහෙම කිව්වේ ඔයාද මන්ද? ඉතින් මං ඇත්තනේ කිව්වේ. හරි හරි දැන් එව්ව වැඩක් නැහැ. මොනවා වුණත් පිටියුන් අපිට අවිල්ලා මොනවා කළා? අපි මේ ගෙදර එකමුතුවෙන් ඉන්න ඕනේ. නැත්තම් වෙන්නේ පිටියුන් ඒකෙන් වාසි ගන්න.